අද මම ඔයාලා එක්ක කතා කරන්නේ ජීවිතේ අමතක කරන්න බැරි විපතක් ගැන. ඒ විපත ඇති වුණේ අපි ස්වභාව ධර්මයට ඇහුම්කන් නොදුන්න වෙලාවක. ඒ විපත අපිට කියා දුන්නේ ආදරේ නැතිව බලේ තියෙන තැනකට බලයෙන් එන්න බෑ කියලා. අපි හිතුවේ මොනවද? අපි හිතුවේ ගස් කපමු ඉඩකඩ හදමු. අපි හිතුවේ ගංගා වැලි ගොඩ දාමු මුදල් හම්බ කරමු. ඒත් ඒ ගස් තමයි කඳ බැඳ තිබුණේ. ඒ වැලි තමයි ගංගාවන්ගේ උදරේ පිරවුණේ. අපි ඒක අමතක කළා. ඒ නිසා සොබා දහම අපිට උත්තරේ දුන්නේ ඇලවල් නායම් ගම් වතුර වලින්. තමන්ගේ දුවට පුතාට පොඩි කාලේ ඉඳන් කියලා දෙන්න මේ ස්වභාව ධර්මයට ආදරය කරන්න. කූඹියෙකුටවත් කරදරයක් නොකර ජීවත් වෙන්න කියලා දෙන්න. ටොෆී කොලයක්වත් බිම නොදන්න පුරුදු කරන්න. ඒත් ඒ විපත අපිට දුන්නේ දුක විතරක් නෙවෙයි. කියලා දුන්න පාඩමක්. අපි වෙනස් වෙන්න ඕන කියන පාඩම. සිතුවිල්ලෙන් වගේම ක්‍රියාවෙන් අපි වෙනස් වෙන්න ඕන. අද මම ඔයාලට කියන්නේ ඒ විපතෙන් ඉගෙනගත් පාඩම මතක් කරලා අපි සබා දහමට ආදරය කරමු කියලා. එක මනුස්සයෙක්ට වෙනසක් කරන්න බැරි වුණත් අපි සියලු දෙනා එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ අපිට. එක ගසක් හදමු. එක ප්ලාස්ටික් බෝතලයක් මිහිදන් නොකර රිසයිකල් කරමු. එක ගඟක්, එක වැවක්, එක කඳු වැල්ලක් ආරක්ෂා කරමු. ඒකෙන් ලෝකෙම වෙනස් වෙයි. අද වගේ ජීවිතේ තියෙන බලය තමයි වගේ අතේ තියෙන බීජය. වගේ හදවතේ තියෙන ආදරය. අපි මේ පොළවේ తాවකාලිකයි විතරයි. ඒත් මේ පොළවේ ලස්සන රැකගන්නේ අපිම තමයි. අද වගේ නිවස ආසන්නයේ පුංචි නලයක් හිටවන්න. අද සිට ඔයා ජීවත් වෙන ආකාරය වෙනස් කරන්න. ජලය නාස්ති නොකර, විදුලිය නාස්ති නොකර, ප්ලාස්ටික් අඩු කරන්න. අපිට අද වෙනස් වෙන්න පුළුවන්. අපිට හෙට සමාදහමට ස්තුති කරන්න පුළුවන්. මම ආට චැලෙන්ජ් එකක් දෙනවා. අදම පුංචි මල් පැලයක් එළවලුවක් හිටවන්න. පුංචි දුව පුතාත් එකතු කරගන්න. එක ප්ලාස්ටික් බෝතලයක් රිසයිකල් කරන්න. ඒක ගොඩාක් හොඳ දෙයක්. සබාදහම වෙනුවෙන් කරන්න. අපි එකතු වුණොත් මේ ලස්සන පොළව ආයෙත් හිනහෙනවා. අපේ දරුවන්ට වගේම ඔවුන්ගේ දරුවන්ටත් මේ කඳු, මේ ගංගා, මේ ගස්කොළ, මේ මල් ඉතිරි වෙනවා. ආදරයෙන් ජය ගමු.